මං ඔයාලට අද අමුතුම අමුතු කෑමක් ගැන කියලා දෙන්න යන්නේ. මේක මගේ රෝහලේ හදපු කෙහෙල් ගහ. ඔයාලා මගේ රෝහලට මම ගිහිල්ලා පොඩි කෙහෙල් පැලයක් ගෙනල්ලා මං ඉඳුවා. හැබැයි මේ කෙහෙල් පැලේ ඉඳලා ලොකු කෙහෙල් කණක් හැදුනා. ඉතින් මම මගේ රෝහලේ වැඩ කරන හැම කෙනෙකුටම දුන්නා මේ කෙහෙල් කණ. මට හිතුණා ඊට පස්සේ මේ කෙහෙල් කණේ තියෙන මේ කෙහෙල් වල තියෙන ගුණය ඔයාලට වීඩියෝ දෙක තුනක් කරලා පෙන්නන්න. මොකද අපේ අද වෙනකොට අපි ගොඩාක් මානසික ප්‍රශ්න වලට මැදිලා ඉන්නවා. නිින්ද යන්නේ නැහැ. අපිට ස්ට්‍රෙස් කියනවනේ. ස්ට්‍රෙස් තියෙනවා. ඒ වගේම තමයි කොණ්ඩේ යන එකට අපේ ඇස් වලට, අපේ හමට, අපේ ඇඟට හැම දෙයකටම ಗುಣ මෙන්න මේ කෙහෙල් වල. මේකට කියන්නේ ඇම්බර්. සමහර එක පළාත් වල නම් විවිධ නම් කියන ඇති. අපි නම් කියන්නේ මේකට ඇම්බර්න් කෙසෙල්. මේකට ඇම්බර්න් විතරක් නෙමෙයි මේ කුලිය තියෙනවා, ආනමාලු තියෙනවා, ගල්ආනමාලු තියෙනවා. මේ වගේ තියෙන ඕනිම කෙසෙල් එකක් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ කෙසෙල් ගෙඩියක් කනවා නම් ඇත්තටම බලන්න ශක්තිය ලැබෙනවා. දැන් පිරිමි කනවා නම් පිරිමින්ට ඇත්තටම ධාතු ශක්තිය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඔයාලට ලිංගික දුබලතාවයෙන් පෙළෙනවා නම් මීට වැඩි ඖෂධයක් නැහැ. ඒ නිසා ඔයාලා මේ කෙසෙල් කන්න ඕනේ. මේ කෙසෙල් කන්න ක්‍රමයක් තියෙනවා. මේ කෙසෙල් නිකම්ම කන්න බෑ මේ ගුණේ ගන්න. මේ කෙසෙල් කනවා නම් ඇත්තටම කුඩා ළමයින්ට පාඩම් කරන කට්ටියට හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි නිදි මරණ අයට මම හිතන්නේ නිදි මරණ අයට මේවා කනවා නම් මේ කෙසෙල් ගෙඩියක් කනවා නම් මම හිතන්නේ ඔවුන්ගේ මොළයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. මේ කෙසෙල් ගෙඩිය නිකන් කන්න බෑ හැබැයි. මේ නිකන් කෑවට කමක් නැහැ. මේ කෙසෙල් ගෙඩියත් එක්ක මේ හකුරු කන්න ඕනේ. මේකට කන්න ඕනේ කිතුල් හකුරු නැත්තම් උක් හකුරු. උක් හකුරු තියෙනවා නම් ගොඩක් හොඳයි. අපේ පළාත්වල කිතුල් තියෙන නිසා කිතුල් හකුරු සමග මේ කෙසෙල් ගෙඩියක් කනවා නම් දවසකට එකක් මං හිතන්නේ ඔහුට තියෙන ශක්තිය යෝධයෙකුට තියෙන ශක්තිය ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහුට කවදාකවත් මේ නිදි මරණ නිසා ඇතිවන රෝග හටගන්නේ නැහැ. මානසික ආතතියෙන් දුරු වෙන්න පුළුවන්. ඒ නිසා කොණ්ඩේ ගැලවී යෑම, කොණ්ඩේ හොඳට සකස් කර ගැනීමට, ඔයාලගේ රූප ස්වභාවය ඇති කර ගැනීමට කදිම ඖෂධයක් මේ ඇම්බර්න් කෙසෙලුයි මේ වගේ අකුරු කෑල්ලකුයි කනකොට. එතකොට මේක ගොඩක්ම හොඳ. එක්ක උදෙන්ම කන්න ඕනේ නැත්නම් හවස කන්න ඕනේ. එතකොට සමහර කට්ටිය අහන්න පුළුවන් මේ කෙසෙල් කාපුවම සෙම හැදෙනවා. සමහර කට්ටියට වකුගඩු රෝග තියෙන හින්දා කෙසෙල් කන්න බෑ කියනවා. ඒ වගේම සීනි තියෙන කට්ටියට මේක කන්න හොඳ නෑ කියනවා කෙසෙල්. ඇත්තටම ඔව්. පොටෑසියම් තියෙන නිසා ගොඩක් කට්ටියට මේ කෙසෙල් කන්න ප්‍රශ්නයක් තියෙනවාද. හැබැයි මම කියනවා ඔයාලට වකුගඩු රෝග තියෙන කට්ටියට නම් කන්න හොඳ නැහැ. කන්න එපා. ඒ වගේම තමයි මේ දැන් ඔය සීනි තියෙන කට්ටියට මේ ඇම්බර්න් කෙසෙලුයි හකුරුයි කාපුවම සීනි වැඩි වෙනවනේ. ඒ නිසා තමයි මම ඔය කලින් වීඩියෝ එක ඔයාලට කියලා තියෙනවා උළුහාල්, සුදු ලුණු එහෙම තම්බලා බොන්න. එහෙම බීලා මේකක් කන්න. එතකොට ඒක බැලන්ස් වෙනවා. ඒ නිසා ඔයාලා නොකා ඉන්න එපා. ඔයාලා කන්න. ඔයාලා නිදි මරනවා නම්, ඔයාලගේ මානසික ආතතිය තියෙනවා නම්, ඔයාලට පාඩම් කරන්න අමාරුයි නම්, ඒ නිසා මෙන්න මේ වගේ කෙසෙල් ගෙඩියක් කාලා බලන්නකො ඔයාලා. සතියක් දෙකක් ඔයාලා කාලා බලනකොට ඔයාලට ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ නිසා මම අද ඔයාලට කියලා දෙන්න යන පළවෙනි එකෙන්ම මේ කෙසෙල් කන කපුව එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන නින්දා අපි මේ වගේ කෙසෙල් ගෙඩියක් අරගෙන ඔයාලා එක්ක උදේ කන්න, එක්ක හවස කන්න. මේ වගේ කෙසෙල් ගෙඩිය. හැබැයි කෙසෙල් ගොඩාක් ඉදුණාම කනවට වැඩිය හොඳයි බාගෙට ඉදුණාම කනවා. අපි මේ වගේ හකුරු කෑල්ලක් ගන්න. මේ වගේ හකුරු කෑල්ලකුයි කෙසෙල් ගෙඩියක කනවා නම් දැන් හිතන්නේ ඔයාලට ආයි මොනවත් ඕනේ නැහැ. උච්චර ප්‍රබල රසයකුත් තියෙනවා. පුදුමාකාර ගුණයකුත් තියෙනවා. ඒ වගේම තමයි හොඳට බඩත් පිරෙනවා. වේලක් පිරිමහ ගන්න පුළුවන්. නිදි මරණ හැමෝටමත්, ඒ වගේම තමයි මානසික ආතතිය තියෙන හැමෝටමත්, දුර්වලකම් තියෙන හැමෝටමත්, බුද්ධි වර්ධනයටත්, ශරීරයේ පැහැය වැඩි කර ගැනීමටත්, නිරෝගී වීමටත් හොඳම දේ තමයි මේ ඇම්බර්න් කෙසෙල් ගෙඩියක් සහ මේ වගේ අකුරු කෑල්ලක් කාලා බලන්න. කොච්චර රසද කියලා. ඔයාලා මේක කෑවොත් මං හිතනවා මේක හොයා කනවා දිගටම කනවා. මෙච්චරම හොඳ දෙයක්. නිරෝගී වෙන්න.